ආයුබෝවන් හැමෝටම නිෆ්ටි ඇකඩමිකට වඩා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා අද මේ වීඩියෝ බලන්න එන්නේ නැත්තේ මගේ thumbnail එක දැකලා වෙන්න ඇති. ඔව් graphic design කරලා ඇත්තරම් මාසෙට ලක්ෂ ගණන් හොයන්න පුළුවන්ද? ඒක කරන්නේ කොහොමද? අනිත් අය කියනවා වගේ මේක මැජික් එකක් නෙමෙයි. මේක කරන්න බැරි දෙයක්ුත් නෙමෙයි. හැබැයි මේක ඇත්තටම කරන්න රහස් වගේක් තියෙනවා. ඒ රහස් මොනවද කියලා අපි මේ වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. එහෙනම් අපි මුලින්ම ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා යමු. හරි දැන් අපි කතා කරමු කොහොමද මේ ලක්ෂ ගණන් හොයන මට්ටමට එන්නේ කියලා. ගොඩක් අය කරන්නේ මේක ඉගෙනගෙන හෙට සල්ලි හොයන්න බලාගෙන එනවා. ඒ දේ නම් කරන්න බෑ. මම මුලින්ම කියන ඒ දේ කරන්න එපා. ඔයා මේ ෆීල්ඩ් එකට එනවා නම් මේකෙන් සාර්ථක වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් ස්කිල් එක ප්‍රොෆෙෂනල් ලෙවල් එකට හදා ගන්න ඕන. එහෙම හදාගත්තොත් තමයි ඔයාලට සාමාන්‍ය ඕනම ෆීල්ඩ් එක කට්ටිය වැඩ දෙන්නේ. වැඩ බාර දෙන්නේ. ඔයා විශ්වාස කරලා වැඩක් බාර දෙන්නේ එතකොට. ඔයාට සාමාන්‍යයෙන් ෆොටෝෂොප් Canva වගේ යූස් කරලා හදා ගන්න පුළුවන්. මම මේ දැන් ඩිස්ප්ලේ එකේ පෙන්නන ඩිසයින්. සාමාන්‍ය කරන්න පුළුවන් ලංකාවේ ඉන්න ටියුෂන් ගුරුවරුන්ට පෝස්ට් හදන්න පුළුවන්. එක පෝස්ට් එක සාමාන්‍යයෙන් 1500ක් 2000ක් 3000ක් වෙනවා. ඊට වැඩිය හොඳට ඩිසයින් කරොත් ඊට වැඩිය ගානකට යන්න පුළුවන්. අපි නම් සාමාන්‍යයෙන් දැන් කරන්නේ කියන්නේ ඔය අවුරුදු සීසන් එකට එන සාමාන්‍ය ඩිස්කවුන්ට් එකක් දාලා ඒ කියන්නේ එක ඩිසයින් එකක් 3000 නම් 5ක් 7000ට වගේ අන්න එහෙම පොඩ්ඩක් අඩු කරලා ඩිස්කවුන්ට් එකක් දාලා වැඩේ කරනවා. එතකොට තමයි ඔයාලට ඕඩර්ස් වැඩිපුර ගන්න පුළුවන්. ඒ වගේ ට්‍රික් ඉස්සරහට මම වීඩියෝ වල ගහලා ඔයාලට කියලා දෙන්නම්. දෙවෙනියට අපිට කරන්න පුළුවන් පළවෙනි එක තමයි මම කිව්වා ලංකාවේ ඉන්න ටියුෂන් ගුරුවරන්ට ටියුෂන් පෝස්ට් ඩිසයින් කරලා දෙන්න. පෝස්ට් කියන්නේ ඔය බැනර් ඔය FB දාන පෝස්ට් ඒ වගේ ඒවා ඕනෑ ඩිසයින් කරලා දෙන්න පුළුවන්. දෙවෙනි විදිහට ඔය ලොකු කම්පැනිස් වල සෝෂල් මීඩියා බ්‍රෑන්ඩින් වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය එකෙන් එකක් කරොත් ඔයාලට සාමාන්‍යයෙන් 20000ක් 30000ක් ඊට වැඩිය ඒකකින් විතර ලක්ෂ ගණන් හොයන අයත් ඉන්නවා. එහෙම මං අඳුරන අයත් ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. මේ තියෙන මං දැන් ඔයාලට පෙන්නන්නම් මං ඩිසයින් කරපු ටිකක්. මේ තියෙන මං සර් කෙනෙක්ගේ ඩිසයින් කරපු එක. මේ තියෙන තව මං නිකන් මුලින්ම පුරුදු වෙන කාලේ ඩිසයින් කරපු එක. මේ තියෙන මං ඩිසයින් කරපු ටිකක්. මේ ටී-ෂර්ට් ඩිසයින් දෙකක්. මේ වගේ ඔයාලට එක එක ඩිසයින් කරන්න පුළුවන්. මම ඔයාලට ඕනනම් මං ඔයාලට මේ ඔයාලට බලන්නත් දෙන්න. ඒ ඩිසයින් කරන්න දන්නේ නැත්නම් මෙයා බලන්නත් දෙන්න ඩිසයින් බලලා ඩිසයින් කරන්න. මේ තියෙන මං ඩිසයින් කරපුවා. තව පුළුවන් ඔයාලට දැන් ඒ ඉන්කම් එක විතරක් මදි නම් ඔයාලට පුළුවන් Fiverr Upwork වගේ ඔය legit කියලා තියෙන සයිට් ඒ වගේ සයිට් වල වැඩ කරලා පිට රට අයගෙන් ඩොලර්ස් ගන්න. ඒ කියන්නේ අපි යාළුවට වැඩක් කරලා දීලා ඩොලර්ස් වලින් ඉන්කම් එක ගන්න පුළුවන් හදා ගන්න පුළුවන් ඒ විදියට. හැබැයි මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේම අනිත් අය කියනවා වගේ මේක අද ඉගෙනගෙන හෙට ලක්ෂ ගණන් හොයන්න බෑ. ටිකක් කල් යනවා. හැබැයි මොන ප්‍රශ්නයක් මේක අතාරින්න නැතුව දිගටම කරගෙන යන එක අනිවාර්යෙන් මේකෙන් සාර්ථකත් වෙනවා. මේකෙන් නෙමෙයි හැම එකකින්ම මේ සාර්ථක වෙනවා. දැන් ඔයාලා බලන්න ඇති මම මේ කියනවා ඒ වුණාට කොහොමද ෆොටෝෂොප් එහෙම කරන්නේ කියලා. දන්නේ නැති අය ඉන්නවනේ මේ වීඩියෝ බලන්න දන්නේ නැති එක්කෙනා කොහොමද කරන්නේ කියලා හිතනවා ඇති. ඔයාලටත් මේ ගමන හරියට නිවැරදි යන්න නම් කිසිම දෙයක් දන්නේ නැති වුණත් ප්‍රොෆෙෂනල් මට්ටමට ෆොටෝෂොප් ඉගෙන ගන්න මම ඔයාලට උදව් කරන්න. ඒ කියන්නේ 100%ක් ෆ්‍රී. සත පාක්වත් ගන්න මම දැනට කරගෙන යනවා ෆ්‍රී ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක්. සල්ලි වලට නෙවෙයි ෆ්‍රී. ඒක හොඳට අහගන්න ෆ්‍රී. ඒකට සම්බන්ධ වෙන්න කැමති අය මගේ නම්බර් එකට මෙසේජ් එකක් දාගන්න. දැන් ඔයාලට මගේ නම්බර් එක පෙන්නයි යටින්. නැත්තම් මෙතන පෙන්නුනේ නැත්තම් බැරි වෙලාවත් ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන්ම මගේ නම්බරේ තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාලා මගෙන් අහන්න ඒක කොහොමද කරන්නේ කියලා. මේ දවස් ටික මම වීඩියෝ ටික අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලට ගිහලා ඕන තරම් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වෙලාවට දන්නේ නැති මොනවා ප්‍රශ්න තියෙනවා නම් ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මෙසේජ් එකක් දාලා අහන්න පුළුවන් ඔයාලට ඕනම වෙලාවක. එහෙනම් අද වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. මේක මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාලා ඔයාලා අදහසුත් කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාගෙන ඔයාලා තව යාළුවෝ ඉන්නවා නම් එයාලට බලන්න ෂෙයා කරගෙන යන්න. එහෙනම් තවත් වටිනා වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.